හොස්ස ළඟින් මැස්ස යන්න බෑ මේ ළමයට තරහ යනවා. බ්‍රේක් නැතිව වචන කියනවා. හැබැයි ඉතින් ඊට පස්සේ කලකිරෙනවා. තරහ යාමේ ඒ කොටස් ටික ඉක්මනින්ම රෙස්පොන්ස් කරනවා ඊළඟට රිග්‍රෙට් කරනවා. ඒ කියන්නේ කලකිරෙනවා. අයියෝ මම මොකටද අර වචන කිව්වේ කියලා. අර අහන් හිටපු කෙනා හැමදාටම ඔය වචනේ තියාගෙන ඔයා මට එදා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. එහෙනම් මෙන්න ටෙක්නික් තරහ යනකොට පෝස්ට්පෝන් කරන්න. මොනවද පෝස්ට්පෝන් කරන්නේ? කල් දාන්න. හරි. මම මේ වචන ටික පස්සේ කියනවා. හරි. මට දැන් ගහන්න හිතෙනවා මෙයාට. මම ඒක මම පෝස්ට්පෝන් කරනවා. මම ඒකට ප්‍රතිචාර දක්වනවා පස්සේ. ස්ලෝ බ්‍රීදින්. හිමින්ට හුස්මක් අරගෙන හිමින්ට පහත හෙලන එක හැම දෙයකම තෛල කියලා ඔබ දන්නවනේ. මේ ස්ට්‍රෙස් හෝමෝන්ස් ටක් කරලා නියුට්‍රල් කරන්න, බැලන්ස් කරන්න පුළුවන් හොඳම දේ තමයි හිමින් බ්‍රීදින් එකක් ගන්න 3 පාරක්. අන්න ස්ට්‍රෙස් හෝමෝන්ස් නියුට්‍රල් සමාන වුණා. ටිකක් සමබර වුණා. ඊට පස්සේ ඔබ කියන්න ඕනේ වචනය ගැන ටිකක් හිතන්න. මම දැන් මේක මේ වෙලාවේ කියන්නේ මම පස්සේ කියන්න. අන්න පෝස්ට්පෝන් කරන්න. අනිත් එක තමයි හොඳම දේ හැකිතාක් එතනින් ඉවත් වෙන්න. එයා කියන කතා තවදුරටත් අහන් ඉන්න බැරිද? පොඩ්ඩක් ඉවත් වෙන්න ඉවත් වෙලා ගිහින් ටිකක් ඔක්සිජන් වාතය හොඳට එන තැනකට යන්න. ඒ කියන්නේ ගස් කොළන්. අහස වලාකුළු ඔය කුරුල්ලෙක් දිහා නැත්තම් හුරතල් සතෙක් ඉන්නවා නම් එයත් එක්ක එයාට බැන්නත් කමන්නේ. හැබැයි ඔබ මතක තියාගන්න තරහ යන වෙලාවට වේගවත් චලන දාන්න එපා. ඇවිදින්න එපා. ඔබ ඇවිදින එකෙන් ඔබේ අර ස්ට්‍රෙස් හෝමෝන්ස් තව ඇවිස්සෙනවා. හොඳ මනෝ චිකිත්සන ක්‍රමවේදයක් තමයි අර හිතේ තියෙනවනේ කැකෑරෙන දේවල් ටිකක් මේ තරහ යනකොට කියාගන්න. ඒවා ටික ඔක්කොම ලියන්න. වේගෙන් ලියන්න. ලියාගෙන යන්න. ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්නේ? ඊට පස්සේ ඔබම කියවන්න. කියෙවේ නැතත් ඊට පස්සේ කරන එක තමයි කාටවත් ඕක අහු වෙන්න තියන්නේ. කාටවත් ඕක දෙන්න යන්න එපා. ලියපු දේවල්. මෙන්න කියන්න හිටපු දේවල්. එහෙම කරන්න එහෙම නෑ. කියන්න හිටපු දේවල් මෙන්න බලා ගන්න කියලා. ලියනම දෙන්න එපා. මොකද දන්නවද කරන්න? ඉරන්න. චූටි කෑලි වලට ඉරන්න. එහෙම කරනකොට ඔබගේ කේන්තියේ ස්ට්‍රෙස් හෝමෝන්ස් ටික ඒකේ සැර බාල වෙලා තියෙයි.